වෙලා ගන්න නැතුව අපි තවත් ලස්සන ගීතයකට යන්න සූදානම් වෙන්නේ. මේ ඔබ තමුන්නාසලා සියලු දෙනාම ආස කරන ප්‍රිය කරන ගීතයයි මෙසේ ඔබට දෙන්න කරන්නේ. රුවක් ඇදෙනවා කවුදෝ එනවා ජීවිත ඇඳීරිය දැස වසනවා හද පොඩි පැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන් විය මල් මත මුණ හිඳ කිමතල මීවිත පොඟවන්නේ සොඳුරු යොවුන් විය මල් මත මුණ හිඳ කිමතල මීවිත පොඟවන්නේ නුරා හිරා ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තිමන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා ජීවිත ඇඳීරිය දැස වසනවා හද පොඩි පැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා නැගුණු නුරාගිනි මිනි පොද වැටිලා අතර අතින් දලුලා එනවා නැගුණු නුරාගිනි මිනි පොද වැටිලා අතර අතින් දලුලා එනවා අවන් හලෙනි විත තනි කරලා වරෙන් මලේ පිය වර නගලා රුවක් ඇදෙනවා කවුදෝ එනවා ජීවිත ඇඳීරිය දැස වසනවා හද පොඩි පැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා ඉතින් මේක සජීවී වැඩසටහනක් නිසා ඉතින් ඕගොල්ලෝ දන්නවා පොඩි අත්වස්පීම් නේද? තාක්ෂණික දෝෂයන් යන ආදියන් අපි නොසිතන මොහොතක සිදු වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගීතයේ ඔබ ගීතයට සවන් දීමේදී අපි කිසි අත්පසුවක් වුණා නම් අපින් ශ්‍රවණයට බාධාවක් වුණා නම් අපි ඒ ගැන සමාව අය දෙනවා මේ අවස්ථාවේ බලගෙන සියලු දෙනාගෙම. ඉතින් බොහොමත් ලස්සනට ගීතය විශේෂයෙන් මේ ගීතය ඔබ ගායනා කළා විශේෂයෙන්ම අහන් ඉන්න ඔයගොල්ලොත් මාත් එකතු වෙයි මේ ගීතය ඔබේ කරගෙන තියෙනවා මේ ගීතය. මට හිතුණා ඇත්තටම මෙතන මිහිරට ඔබ දැන් මේ ගීතය ගායනා කරේ මේ ගීතය ගායනා නම් ගොඩක් කල් වෙනවද නැත්නම් ළඟදිද ගීතය ගායනා කළේ කියලා අහන්න හිතුණා. දැන් ගොඩක් කල් වෙනවා. කලක් ඉඳලා ඔබ ගීතය ගායනා කරනවා. ප්‍රසංග වේදිකාවෙත් නිතරම මට හිතුණා ඉතින් තාමත් මිහිරට ඔබේ කරගෙන මේ ගීතය ගායනා කළා. විශේෂයෙන්ම අර හඬවල් දෙකක් ගායන අවස්ථාවේදී ඔබ ඒක බෙදා හදාගෙන හරියට ගීතය සර දෙකකට කලවල ලස්සනට ගීතය ගායනා කළා. ඉතින් විශේෂයෙන්ම ගොඩදාස කපුගේ ශූරේන්ව ඉතාමත්ම ආදරයෙන් මේ වැඩසටහනේ අපි එතුමාව මතක් කරන මේ වෙලාවේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා අපේ රටේ හිටපු බොහෝ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් අපි අතරේ මේ වෙලාව ඉන්න මේ වෙද්දි. ඉතින් අපි වැඩසටහන් වලින් ඕන්ව නැවත මෙනෙහි කරලා ඕන්ට පින් දෙනවා මේ වැඩසටහන වල මිහිරි ගීත නිර්මාණය කළා අපේ මේ යෝන් කලා ශිල්පීන්ට ওই ගීතයන් නැවත ගීමේ අවස්ථාවත් ඒ හරහා සිද්ධ වුණා නිසා. ඉතින්